සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨංග සමන්නාගතෝ භික්ඛවේ උපෝසතෝ උපවුත්තෝ මහප්පලෝ හෝති මහානිසංසෝ මහාජුතිකෝ මහාවිපාරෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්නි, පින්වත් ඔබ හැමදෙනාම ශ්‍රී තෙසරණ මහසෑය පූජා භූමියේ මේ පුරපස්ලොස්සක පොහොය නිමිති කරගෙන සිදු කරන ලබන සීල සමාදාන වැඩසටහනටයි මේ සම්බන්ධව සිටින්නේ. ඉතින් මෙතෙන් පටන් ඔබ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දහම් කරුණු කිහිපයක් පැහැදිලි කළා දීමයි මේ අවස්ථාවේ සිදුවන්නේ. අද දවසේ ඔබ හැමදෙනාම මේ යෙදিলা සිටින ප්‍රතිපදාව පිළිබඳව ධර්මානුකූල විස්තරයක් විග්‍රහයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මම සිද්ධ කරන්නේ බුදු දේශනයක්ම නෙමෙයි, ශ්‍රාවකෝපත් යම් ප්‍රමාණයකට සම්බන්ධ කරගන්නවා. ඒ හින්දා ඔබට ආරාධනා කරනවා මෙතෙන් පටන් මාත් සමග එකතුව අපි මේ ධර්ම මාතෘකාව සාකච්ඡා කරමු කියලා. මොකද මෙතන ඉඳලා 9:30 වෙනකම් පැය එකමාරක කාලයක් තියෙනවා. ඊට පස්සේ 11 වෙනකම් මමම තමයි දේශනේ පවත්වන්නේ. දැන් ඔබ හැමදෙනාම දැන් විශේෂිත වූ සීලයක් සමාදන් වෙලා ඉන්නේ. එහෙම නේද? එහෙමද? මොකක්ද ඒ සීලය? අට්ඨාංග උපෝසත සීලය. අට්ඨාංග උපෝසත සීලය. මොකක්ද ඒකේ තේරුම? අට්ඨාංග උපෝසත කියන්නේ මොකද? මොකද්ද? පැහැදිලි නෑ. ශික්ෂාපදාට සමාදන්. ඒකද අට්ඨාංග කියන්නේ හරි. අංග 8කින් යුක්ත. ඇයි උපෝසත කියන්නේ? මොකක්ද ඒකේ තේරුම? උපෝසත. දැන් ඔබ දීර්ඝ කාලයක් තිස්සේ සීල සමාදන් වුණා නේ. එතෙන්දී ප්‍රකාශ වුණා වත් කිව්වා උපෝසත කියන වචනේ. මොකක්ද මේ උපෝසත කියලා කියන්නේ? ඇයි ඔබේ මේ සීලේ උපෝසත සීලේ කියන්නේ?
දන්නේ නැහැ. පංච නෑ. හොඳයි. එතකොට අපි ඒ කාරණයක් පැහැදිලි කරගනිමු. ඊළඟ දේ තමයි දැන් ඔබ හැමදෙනාම මේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වුණා. ඇයි ඔබ සීල් ගත්තේ අද? සීල් ගන්න කියේ? මොකටද? තුන්දොර සංවර කරගන්න. ඒ කියන්නේ තුන්දොර සංවර කරගන්න ඕන පොයිට විතරද? නෑ. හිතා ගන්න පුළුවන් අනිත් දවසට කොහොමද කියලා ඒකට නේ. දැන් කොහොමද තුන්දොර සංවර වෙන්න ඕන? විශේෂකට පොයි දවසේ සීල් ගන්නේ තුන්දොර සංවර කරගන්න නෙමෙයි. මොකටද සීල් ගත්තේ? ඔව් කියන්නේ ඒ කියන්නේ ඔබට විශේෂ වූ අදහසක් අරමුණක් නැහැ මේ සිල් ගත්තා කියන එකේ නේ. එහෙම නැහැ. සීල සමාධි ප්‍රඥා වඩම ගන්නද? ඔබ මෙතෙක් හිතාගෙන හිටියේ මොකක්ද? ඇයි මේ සිල් ගන්න ඕන කියලා? කොහොමද සසර දුකෙන් ඈතර වෙන්නේ මේ සිල් ගත්තා? දුක අවබෝධ වෙනවා? හරි. ඒ කියන්නේ සුවිශේෂී අරමුණක් නෑ නෙමෙයි. ඒක අරමුණක් තියෙන්න ඕන හැමෝටම. තණ්හාව දුරු කරගන්න. ඔබට මොනවා වූ උත්තරයක් තියෙනවා, කාරණයක් තියෙනවා. හැබැයි මේකක්වත් ඒ හින්දා යාර තේරුම් ගනිමු, පැහැදිලි කරගනිමු. ඇයි මේ උපෝසතේ සමාදන් වී මොකටද සිල් ගන්න ඕන? නිත්‍ය සීලයේ වශයෙන් පංච සීලය රකින්න උත්සාහ කරන ඔබ ඇයි මේ එක දවසකට මාසෙකට එක දවසකට මෙසේ උපෝසතේ සමාදන් වී යුත්තේ? දැන් කුමක් හෝ අරමුණක් ඇතිව ඔබ සිල් සමාදන් වුණා. පින්වත්නි, දැන් අංග 8කින් යුක්ත උපෝසත සීලය තමයි අද දවසේ ඔබ සමාදන් වුණේ. අංග 8ක් කියන එක දන්නවා. ශික්ෂාපද කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ශික්ෂාපද 8ක් තියෙනවා. ඒ ශික්ෂාපද 8 ඒ කියන්නේ පංච සීලයට වඩා අද දවසේ ශික්ෂාපද කීයක් එකතු වෙනවා කියනවාද වැඩිපුර? තුනයි. ඔය 5යි 3යි 8යි නේ. පන්සිල් වල නැති ශික්ෂාපද කීයක් තියෙනවද? ඒ 3 නේද? නේ. ඒකෙන්ම පැහැදිලි වෙනවා ඔබ සිල් ගත්තට මේ ශික්ෂාපද පිළිබඳවවත් හිතලා නැහැ. එහෙම නෙමෙයිද? ශික්ෂාපද ගැන හිතලවත් නැහැ ඔබ. පන්සිල් වල නැති ශික්ෂාපද 4ක් තියෙනවා. නැද්ද? ආන්දරණ ගණන් හරිලා. නැද්ද ශික්ෂාපද 4ක්? තියෙනවද?
කොහොමද හතරක් වෙන්නේ? ඒකනේ පන්සිල් වල තිබුණු තුන්වෙනි ශික්ෂාපදේ මොකක්ද? කාමීසු මිච්ඡාචාරා වේරමණී. අද ඒ ශික්ෂාපදය අයින් කරලා අලුතෙන්ම ශික්ෂාපදයක් එකතු කරගත්ත එක මොකද්ද? අප්‍රාහ්මචර්යා වේරමණී. ඉතින් එහෙනම් පංචශීලයට වඩා ශික්ෂාපද හතරක් අපට ලැබෙනවා. මේවා ශික්ෂාව මෙනෙහි කළ යුතු වෙනවා නේද? දැන් එහෙමනම් අෂ්ටාංග අංග 8කින් යුක්තයි. දැන් මේ අංග 8 දන්නවද? ශික්ෂාපද 8 කියන්න පුළුවන්ද? පුළුවන්. උපෝසත කියන වචනේ තමයි අතුරුම. මොකක්ද මේ උපෝසත කියන්නේ? අපි මේ වචනය පැහැදිලි කරගනිමු. මේ ප්‍රතිපදාවේ තියෙන වැදගත්ම හැඟීම තමයි ඒක. දැන් මේ සිල් සමාදන් වෙන්නේ පුර 15ක පොහොය දවසනේ. එන්නේ 15ක පොහොය දවසේ තියෙන විශේෂත්වය මොකක්ද? 15ක පොහොය කියවම තියෙන විශේෂත්වය මොකක්ද? මොකද නේ? 15ක 15 වක කියලා කියන්නේ මොකද? පුර හඳ තියෙනවා. ඔයාලා මොකද තියෙන්නේ? හඳ දැකලා තියෙනවද? නෑ. එහෙම හැවුවේ මේ එහෙම හැංගීමක් නැද්දෝ කියලා හිතනවා හඳ දැකලා නැත්නම්. ඇයි ඒකට 15 වක කියන්නේ? ඇයි 15 වක කියන්නේ? 15 කියන්නේ මොකක්ද? 15. වක කියන්නේ වක කොටස් ලේඛ. හඳ පූර්ණත්වයට පත් වෙනවා මේ කර කලාව කියලා කියනවා 15. වක 15. 15 වකනේ 15 වක. එතකොට හඳ පරිපූර්ණත්වයට පත් වෙනවා. ඒ දිනේ තමයි 15 වක කියලා කියන්නේ. ඉන්පස්සේ මොකද වෙන්නේ? අදින් පස්සේ එකින් එක අඩු වෙනවා. අඩු වෙනා භාගයක් අඩු වූ තැනදී අටවක. මොන අටවකද? සම්පූර්ණම අඩු වූ තැන අමාවක. එදාට හඳේ කිසිම ආලෝකයක් නැහැ. ආලෝකයක් නැහැ. අපි මාස පොය කියලා කියනවා. ඉන්පස්සේ ඉතල මොකද වෙන්නේ? නැවත හඳ පිරෙන්නට පටන් ගන්නවා. එහෙම පිරුණු තැනදී අටක් පිරුණු තැනදී ආයමත් එනවා පුර අටවක. ඉන්පස්සේ සම්පූර්ණත්වයට පත් වෙලා 15 වක කියන්නේ. එහෙනම් ඒින්ද තමයි 15 වක පොහොය කියලා කියන්නේ. හඳේ කලාවන් සම්පූර්ණත්වයට පත් වෙනවා. එතකොට අපට මේ චන්ද්‍රාලෝකය පරිපූර්ණත්වයෙන් ලැබෙනවා. දැන් අපි ඒකට මොකද කියන්නේ? හඳ පායනවා කියලා නේද?
හඳ පායනවා. දැන් එතකොට මොකද වෙන්නේ? පොහොය දවසට මොකද වෙන්නේ? හඳ පායනවා. පොහොය දවසට හඳ පායනවා. පොහොය දවසට හඳ පායනවද? හඳ පායන දවසට පොහොය යෙදෙනවද? හා? හඳ පායන දවසට පොහොය යෙදෙන්නේ. නැතුව පොහොය දාන හඳ පායනවා නෙමෙයිද? හා? පොහොය දවසට හඳ පායනවා. හා? හඳ පායන දවස තමයි පොහොය යෙදෙන්නේ. පොහොය දවස හඳ පායනවා නෙමෙයි. පොහොය දවසට හඳ පායනවා නම් පොහොය නැති රටවල් වලට හඳක් නැහැ. නේද? පොහොය දවසට හඳ පායනවා නම් පොහොය නැති රටවල් තියෙනවනේ. ඒ රටවල් වලට හඳ පායන්නේ නැහැ. එහෙනම් සිද්ධ වෙන්නේ මොකද්ද? හඳ පායන දවසට පොහොය ඉඳලා තියෙනවා. මේක තමයි අපි සලකා බැලිය යුතු කාරණය. ඇයි මේ හඳ පායන දවසට එහෙම නැත්නම් මේ 15ක දවසේදී මේ පොහොය කියන එකක් යෙදුනේ? මොකක්ින්දද? ඇයි මේ පොහොය කියලා දිනයක් අපි වෙන් කරගත්තේ මොකක්ින්දද කියන කාරණය. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් පොහොය කියන වචන හැදිලා තියෙන පිටවත්නි අර කියන උපෝසත කියලා වචනේ. ඒ උපෝසත කියන පාලි වචනය සිංහලට විදගෙන තියෙන්නේ පොහොය කියලා. ඒක තවත් කෙටි කරලා අපි කියනවා මොකද්ද? පොය කියලා. පොය වෙලා කියන්නේ මොකද්ද? උපෝසත කියන වචනේ. උපෝසත කියන වචනේ හැදිලා තියෙන්නේ උපවසති කියන වචන දෙක එකතු වෙලා. මොකද්ද? උපවසති. උප කියලා කියන්නේ මොකද්ද? අපි කියනවා උප දෙවෙනි. උප කියන්නේ දෙවෙනි නෙමෙයි. අපි දෙවෙනි කියලා හිතුවට දෙවෙනි නෙමෙයි. උප කියලා කියන එකේ තේරුම තමයි සමීපයෙහි කියන්නේ. මොකක්ද? සමීපයෙහි. දැන් උපනායකයා එහෙම කිව්වොත් දෙවෙනියා නෙමෙයි. දෙවෙනියා නියෝජ්‍ය වෙන්න ඕනේ. නායකයා සමීපේ ඉන්න කෙනා. නායකයාට තියෙන බලතල තියෙනවා යා. උප කියන්නේ එහෙම සමීපයෙහි. වසති කියන්නේ වාසය කරනවා. මේ උපවසති සමීපෙහි වාසය කරනවා. මේ උපවසති කියන වචන දෙක එකතු වෙලා හැදෙන වචනේ මොකක්ද? උපෝසත. එන උපෝසත කියන එකේ තේරුම සමීපෙහි වාසය කරනවා කියන එක. එහෙනම් අෂ්ටාංග උපෝසත සීලය කියන්නේ මොකක්ද? අංග 8කින් යුක්ත සමීපෙහි වාසය කරන සීලය. ඕකයි අපි පැහැදිලි කරගන්න ඕනේ. මොකද්ද? අංග 8කින් යුක්ත සමීපෙහි වාසය කරන සීලය. තෝරේ එහෙම ප්‍රතිපදාවක් ඇති උනේ ඇයිද කියන කාරණය අපි විමසා බලමු. දැන් අපි කිව්වා හඳ පායනවා කියලා නේ. හඳ පායනවා කියන්නේ මොකද්ද? චන්ද්‍රාලෝකයේ පෘථුවියට වැටෙනවා. මේ හඳ එළිය පෘථුවියට මේ මහ පොළොවට වැටෙන එක හොඳද? හඳ පායන එක හොඳද? හොඳද කියන්නේ? හොඳයි. හැමෝම කියන්නේ හොඳයි කියලා. නරකයි කියන කෙනෙක් නෑ කවුරු? හැමෝම කියන හොඳයි. හඳ පායනට හොඳයි. කියන්න බලන්න හොඳක් එකක් දෙකක්.
එළිය වැටෙනවා කියන එක තමයි කියන්නේ හද පායනවා කියන්නේ. ඒ එළිය වැටුනම හොඳද කියන එක තමයි අහන්නේ. හද පායනවා කියන්නේ එළිය වැටෙනවා. ඒක ආපහු එළිය වැටෙනවා ඒක හොඳයි කියන එක නෙමෙයි කියන්නේ. එළිය වැටුනම හොඳද? හොඳයි. කියන්නකො හොඳ එකක් දෙකක් මොනවද යයි හොඳයි කියන්නේ? හොඳයි කියන්නේ හේතු තියෙනවනේ. මල්ලි වෙනවා. රැට මල්ලි වෙනවා. ඒකමනේ මම කියන්නේ අද ආලෝකය ලැබෙනවා කියලා. ධනාඳුර දුරු වෙනවා මේ දුරු වීම හොඳයිද කියලා මම අහන්නේ. රැට ගමන් යන්න පුළුවන්. හොඳයිද දැන් හොඳයි කියලා කිව්වනේ මම අහන්නේ හේතු තියනවාද හොඳයි කිව්වට නැහැ කිසිම හේතුවක් හොඳයි කියන්නේ නේ තියෙනවා මොකද්ද මනුෂ්‍ය ජීවිතේට නිින්ද අතපෑවම දැනෙනවා රාත්‍රියක් කරන්නේ සෞම්‍ය පරිසරය සෞම්‍ය පරිසරය හොඳද හොඳයි මම කියනවා හද පායන එක හොඳ නැහැ මට ඒකට හේතු තියෙනවා කියනවා නිකන් හේතු නෙවෙයි විද්‍යාත්මක හේතු දැන් මේ හඳ පායනවා කියන්නේ හඳේ ආලෝකය පොදුවේ වැටෙන එකනේ මේක මහා සාගරයට මහ මුහුදට හඳේ එළිය වැටුනම මොකද වෙන්නේ වඩදිය භාගය වෙනස් වෙනවා රළ ඉහළට මුහුදු ජලය ඉහළට එස වෙනවා ඒකට කියනවා උදම් රළ සුනාමියක් ආවා 15ක පොහොය දවසේ එතකොට හොඳද නෑ පොහොය දවසේ දීවර කර්මාන්තය සඳහා මුහුදු යන්නේ නෑ ඇයි මුහුදු යන්නේ නැත්තේ මේ පොහොයට සතුන් මරන්න ඕනේ හොඳ නෑ කියලා නෙමෙයි මුහුද ඡණ්ඩ වෙනවා රළු වෙනවා එහෙනම් මුහුදට ගියාම ජීවිත අනතුරු වෙනවා එහිඳ පොය දවසට මුහුදු යන්නේ නෑ ඒක නම් හොඳයි කියන්නේ ඊළඟට ඔබ අහලා තියෙනවා ඔය ශ්වසන රෝග ඇතුම වගේ රෝග වලට මොකද වෙන්නේ වැඩි වෙනවා මේ මතකයේ කියනවනේ ශ්වසන රෝග තියෙන අයට ඇතුම වගේ රෝග තියෙන අයට උත්සන්න භාවයටපත් වෙනවා 15ක පොහොයේකට හොඳද නෑ ඊළඟ මානසික රෝග තියෙන අයට මොකද වෙන්නේ වැඩි වෙනවා ඒක නම් දන්නවා කියන නේද මානසික රෝග තියෙන අයට මානසික රෝග වැඩි වෙනවා පිස්සු හැදෙන සඳ එහෙම නේද කියන්නේ පිස්සු හැදෙන සඳ කියලා හොඳයිද ඊළඟට ඔබ අහලා තියෙනවා පොහොය දවසේ සර්පයන්ෙන් දෂ්ට කළාම විෂ වැඩි වෙනවා පොහොය දවසේ මේ දැව සඳහා ගස් කපන්නේ නෑ ඇයි ඒ ගස් වල ආර්ද්‍රතාවය තෙතමනේ වැඩි ඒ හින්දා
කුමි උවදුරු සිද්ධ වෙනවා. එහෙනම් පොහොය දවසට දැව සඳහා ගස් කපන්නේ. ඊළඟට දැන් අපි මිනිස්යන් වශයෙන් ජටපත් කරගෙන තියෙන හැඟීම් තියෙනවානේ රාගය කියන එක. රාගයට මොකද වෙන්නේ? ඉස්මතු වෙනවා. දැන් කියවනේ හඳ එළිය සෞම්‍යයි කියලා නේද? හඳ එළිය සෞම්‍යයි කියලා. මෙන්න මේ සෞම්‍ය භාවය සෞම්‍ය කියන එකට සිංහලෙන් කියන්නේ කොහොමද? සෞම්‍ය කියන එක දැන් ඒක සංස්කෘත වචනයකට සෞම්‍ය සිංහලෙන් කියන්නේ මොකක්ද? සොමි. දැන් සොමි කිරණ කියලා කියන්නේ සොමි. ඔය නම් කියනවානේ සොමි කියන සොමි පාලහරණය කියන සොමි සෞම්‍ය ගතිය තියෙනවා. ඒ සෞම්‍ය ගතියත් එක්ක මොකද වෙන්නේ? රාගික කල්පනා වැඩි වෙනවා. පොය දවස සොමිය වැඩි වෙනවා කියලා කියනවා නේ. සොමිය කියන්නේ ඒක සෞම්‍ය ගතිය. රාගික අදහස් වැඩි වෙනවා. රාගයත් එක්ක මොකද වෙන්නේ? ද්වේෂය ගොඩ නැගෙනවා. එහෙනම් සමීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා. පුරපසළොස්වක පොහොය දවසට කාම අපරාධ වැඩිපුර සිද්ධ වෙනවා. කාම අපරාධ වැඩිපුර පොහොය දවසට සිද්ධ වෙනවා. ඒක වෛද්‍ය විද්‍යාත්මකවම දන්නේ. නමුත් අර අපේ කයේ තියෙන කය සෞම්‍ය වෙනවානේ. ඒ සෞම්‍ය භාවයත් එක්ක තමයි එහෙම වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක වෛද්‍ය විද්‍යාත්මකවම මම දන්නේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. නමුත් එහෙම දෙයක් වෙනවා. ඔය දේශීය වෛද්‍ය විද්‍යාවෙන් පිළිගැනීමක් කියනවා. ඒක වෛද්‍යවරයෙක්ගෙන් අහලා තමයි දැනගන්න වෙන්නේ. මොකක් හින්දාද ඒක වෙන්නේ කියන කාරණය. හැබැයි එහෙම වෙනවා. එතකොට එහෙනම් මේ වගේ තව තියෙනවා බොහෝ කාරණා. දැන් එහෙනම් ඔබ කිව්වට හඳ පායන එක හොඳයි කියලා. බැලුවම මේ සිද්ධ වෙන එකක්වත් අපට හොඳ දේවල්ද? එකක්වත් අපට හොඳ දේවල් නෙමෙයි. එතන මෙන්න මේ කාරණය එදා අතීතයේ මිනිස්සු يعني බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්න සෑහෙන කාලයකට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලා මිනිස්සු මේක තේරුම් ගත්තා. මිනිස්සු මොකද ජීවත් වුනේ පරිසරයත් එක්කනේ. මිනිස්සු ජීවත් වුනේ පරිසරයත් එක්ක. ඒ කියන්නේ ඉරහඳ එක්ක. ඉරහඳ එක්ක ජීවත් වුනේ. අපි ඉතින් මේකක් වෙනකන් ඉරහඳත් එක්ක තමයි ජීවත් වුනේ. ඉර පායනකොට නැගිට්ටා. ඉර බහිනකොට නිදිය ගත්තා. හඳ තමයි අපට තිබිච්ච මොකද්ද? දින දර්ශනය. එතකොට අපේ කැලෙන්ඩරේ තිබුණේ හඳ. හඳෙන් තමයි මේ මාස නැන්නේ අර පෞද්ගලික දවස්වල තිබ්බ පොය දෙකෙන් මොනවද නැති කරනවා කියලා කවුද කියවනේ එහෙම. අද ප්‍රසිද්ධියටපත් උනේ දෙපෝයෙන් අපි ඇවිල්ලා දෙපෝයෙන් මොනවද නැති කරනවා කියලා කියවනේ. අර දෙපෝයක් කිව්වේ කොච්චර කාලයක්ද එතකොට? මාස දෙකක්. පොහොයෙන් තමයි දැනගත්තේ දින වකවානු කැලෙන්ඩරේ තිබෙන පොහොය. තායිලන්තේ තවමත් මේ පොහොය සහිත කැලෙන්ඩරයක් තමයි තියෙන්නේ. මේ වයෝවෘද්ධයට මතක ඇති අපේ රටේ එක කාලයක් තිබුණා මේ නිමාඩු දින සෙනසුරාදා දින නැතුව පෙර පොහොය සහ පොහොය කියලා වෙන්නේ. එම කාලයක් තිබුණා. එහෙනම් අපි දින මෙන්න මාස මෙන්න හඳෙන් එහෙනම් අපි ඉර හඳ එක්ක ජීවත් වන පිරිසක් දැන් ඉතින් ඉරක් තියනවද හඳක් තියනවද කියලා දන්නේ නැහැ. ඔබ අවදි වෙන්නේ ඉර පායනකොට නෙමෙයි, නිදා ගන්නෙත් ඉර බැහැගෙන යනකොට නෙමෙයි.
ඔරලෝසු දිහා බලන්නේ. අම්බෝරේ 12 තුනක් දැන් හිතාගමු කියලා හිතන්නේ. එහෙනම් අපි අර ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා අපි ඒවට මෙවනම් හදාගෙන තියෙනවා. ඒවන් අපේ ජීවිතේ පවත්වාගෙන යනවා. ඔන්න කෙසේ නමුත් එහෙමනම් මේ පැරණි සමාජ මිනිස්සු මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වුණා. ඒ අය අධ්‍යයනය කරා මේ හඬ පායන දවසේ මෙන්න මේ විදිහේ විපත්ති කර දේවල් සිද්ධ වෙනවා කියලා. මේක දවසකින් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ මේ අධ්‍යයනය කළා අවබෝධ කරගන්න. ඒතර මේ අය තේරුම් ගත්තා එහෙමනම් එහෙම විපතක් වීමෙන් දවසකට විපතක් වුණොත් ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ අයගේ අදහස තිබුණේ පිළිගැනීම තිබුණේ මරණින් පස්සේ ඔය යන්නද කාලකට යන්නද බ්‍රහ්මයා ළඟට යන්න. බ්‍රහ්ම ලෝකේ යන්න තමයි එයාගේ අදහස. මොකද ලෝකේ නැවුවේ කවුද? මහා බ්‍රහ්මයා. ලෝකේ නැවුවේ මහා බ්‍රහ්මයා. මරණින් පස්සේ බ්‍රහ්ම සහවාසයට යන්න. ඒක බ්‍රහ්මයා සමග ජීවත් වෙන්න යන්න තමයි මිනිස්සුගේ අදහස. එහෙම යන්න නම් මිනිස්සු හිතුවා මේ ජීවිතය අවසන් කරන්නට ඕන සංසුන් වූ මනසකින් යුක්තව. දැන් එහෙම තියෙනවනේ. මොකද්ද? සුත්තිසිත අනුව ප්‍රතිසන්දිය ලබනවා කියලා නේද? සුත්තිසිත කියුව මොකද්ද? අවසානයේ ඇති වෙන සිත. ඒතර ඒ යනවා ප්‍රතිසන්දිය ලබනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. මෙය පිළිගත්තා අපි අපට යහපත් වූ මරණයක් අත් වෙන්නට ඕන. ඒ යහපත් වූ මරණයක් අත් වුණොත් තමයි අපට මේ බ්‍රහ්මයා සමග සහවාසයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සමේ පොහොය වගේ දවසක කටයුතු කරන්න ගිහිල්ලා අනතුරකට වාචනය වෙන මරණයටපත් වුණොත් නොසන්සුන් වූ මනසක්. ඒතකොට ඒ අය හිතුවා බ්‍රහ්මයා ළඟට යන්න බෑ. ඒ හින්දා තීරණය කරා සම්මතයකට වුණා. ඒ දවස අපි බ්‍රහ්මයා සමග වාසය කරනවා. අන්න සමග වාසය කරනවා කියන වචනේ මොකක්ද කියන්නේ? සමග වාසය කරනවා කියන වචනයක් කියවන්නේ නැති මොකක්ද? උපෝසත. එනවා උපෝසතේ ආරම්භ වෙන්නේ විදියට. බ්‍රහ්මයා සමග වාසය කරනවා නැත්නම් දෙවියන් සමීපෙහි වාසය කරනවා. එතකොට අර දෛනික ජීවිතේ පුදුමහත් කටයුතු වලින් ඉවත් වුණා. ගොවිතැන් කිරීම, පරමාර්ථ කිරීම, වෙලෙලදාම් කිරීම, වෙනත් කාර්යකාරී කිරීම ආදී කොට ඇති දෛනික ජීවිතයේ කටයුතු සියල්ලෙන්ම ඉවත් වෙලා දෙවියන් සතුටු කරන දිනයක් බවට පත් කරගත්තා. දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වමින් දෙවියන් සමග වාසය කරන දිනයක් බවට පත් කරගත්තා. ඔන්න උපෝසතයේ ආරම්භය. ඔබ දන්නවා මේ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත්තනේ මොන පොහොය දවසේද? ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ. එදා මහා මායා දේවිය කොහොමද හිටියේ? උපෝසතේ සමාදන් වෙලා. වහලා තියෙන උපෝසතේ සමාදන් වෙලා. එතකොට මේ මහා මායා දේවිය සමාදන්නේ උපාද සමාදන් වූ උපෝසතේද? නෑ. එදා ඒක තිබුණේ නෑ. එදා මහා මායා දේවිය සමාදන් වූ උපෝසතේ මොකද්ද? අර දෙවියන් සමීපේ වාසය කරනවා කියන ප්‍රතිපදාව. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? රජතුමාගේ පටන් සියලු දෙනාම මේ උපෝසතය අනුගමනය කරා. පොහොය දවස ආගමික දිනයක් බවට පත් කරගත්තා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේ
මේ අදහස ඒ විදියටම අනුමත කරා. අනුමත කරලා මේ උපෝසත දිනය තමන්ගේ ශ්‍රාවකයන්ට බුදුහාමගේ ශ්‍රාවකයෝ කවුද? කවුද ශ්‍රාවකයෝ? ඔව් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ බුදුහාමගේ ශ්‍රාවකයෝ. ශ්‍රාවකයන්ට විශේෂ දවසක් කොට හැනෙව්වා. භික්ෂුණීන් වහන්සේලාට මේ පොහොය දවස විනය කර්ම කරන දවසක් බවට හඳුන්වලා දුන්නා. ඒතකොට පොහොය දවසේ කරන විනය කර්ම ඇදින්නවා උපෝසත කර්ම කියලා. පොහොය කර්මය. ස්වාමීන් වහන්සේලා පොහොය කරනවා කියන එකක් ඔබ අහලා. පොහොය කරනවා. එතකොට ඒ පොහොය කරන්නේ ඒ පොහොය දවසේ. ඒ කියන්නේ විනය කර්ම සිද්ධ කරන්නේ ඒ සිද්ධ කරන විනය කර්ම මේ පොහොය දිනේ කරන හින්දා ඒවා පොහොය කර්ම කියලා හඳුන්වනවා. ඒව නැත්නම් උපෝසත කර්ම. ඒතර උපෝසත කර්ම කරන වෙනම තැනක් තිබුණා. පන්සල් වල තියෙනවා හැම වෙනම තැනක්. ඒකට මොකද කියන්නේ? පොහොය ගේ කියලා කියනවා. ඒ ගමේ පන්සලේම ඇති පොහොය ගේ කියලා. එහෙම නැත්නම් උපෝසථාගාරය කියලා කියනවා. එහෙමත් නැත්නම් සීමාව කියලා කියනවා. ඔබ දැකලා ඇති අර ගල් වලින් වෙන් කරලා මම දැකලා තියෙනවා. ගියක් තියෙනවා ඔය බලන්නේ නැහැ නේ. එතකොට ගල් වෙන් කරලා බලන්න එක සීමා කියලා අකුරුත් කොටලා තියෙනවා. වෙන් කරලා තියෙනවා. ඒකට කියනවා සීමාව. එහෙම නැත්නම් පොහොය කියලා. උපෝසථාගාරය කියලා කියනවා. අර විනය කර්ම කරන ඒ භික්ෂු වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට එන්න පොහොය දිනය හඳුන්වලා දුන්නා. ඊළඟට උපාසක උපාසිකාවන්ට අර පංචශීලයේ සමාදන් වූ උපාසක උපාසිකාවන්ට අර අපි මුලින් පැහැදිලි කරගත් ආකාරයට අංග 8කින් යුක්ත සීලයක් හඳුන්වලා දුන්නා. ඒ අංග 8කින් යුක්ත සීලය සමාදන් වෙන්නේ මේ පොහොය දවසේ හින්දා ඒකට විශේෂණයක් එකතු වුණා උපෝසත කියලා. උපෝසත කියලා ඒක විශේෂණ කොට සැලකුවා. ඒ හින්දා අංග 8කින් යුක්ත උපෝසත සීලය මෙන්න මේ සීලය තමයි ඔබ සමාදන් වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ එතකොට අපට මේ දහම හඳුන්වලා දුන්නා. එදා පටන් අපේ රටේ මේ පොහොය දිනය ආගමික දිනයක් බවට පත් වුණා. රජතුමා නීති පනවලා තියෙනවා පොහොය දවසේ වෙන මොනවත් කරන්න බෑ. ආගමික කටයුතු විතරයි කරන්න පුළුවන්. එහෙම නැතුව වෙන දෙයක් කරොත් දඩ වෙනුව දඩුවම් දුන්නා. මේ පොහොය දිනය එහෙම ගත වුණා. ඉතින් පොහොය දවසට උදන්නවා මේ පේවස් සමාදන් වුණා. අර දෛනික ජීවිතයේ ඔක්කොම කටයුතු වලින් ඉවත් වුණා නේද? කර්මාන්ත කරේ නැහැ, ගොවිතැන් කරේ නැහැ, ආරක්ෂා කරේ නැහැ, නිවාඩු දින එහෙම ලැබුණා නේද? මිදුල තියෙන තනකොළ ගහපත් ඉදුල වල පොහොය දවස. නෑ ඉදුලේ නෑ. මකුළු දැලක්වත් කැඩුවේ නෑ පොහොය දවස. ඔය ඔළුවේ ඉන්න උණෙක්වත් අරගෙන දැම්මද? එහෙම අරගෙන උණෙක්වත් අරන් දැම්මේ නෑ පොහොය දවස. ආගමික දිනයක් බවට ඒක පත් වෙලා ඒ විදිහටම අනුගමනය කරා. පස්සේ මොකද වුනේ? ඔය අපි යටත් විජිතයක් බවට පත් වුණාට පස්සේ විදේශිකයන්ගේ පාලනයට පත් වුණාට පස්සේ මේ පොහොය දවස අවශ්‍ය වුණා. ඒක තහනම් නියෝග පැනෙවුවා. ඒ කාලෙදි පොහොය කියන එක නැති වුණා. ඊට පස්සේ අපේ ඔය ජාතික වීරයෝ තමයි එකතු වෙලා නැවත කොහොම හරි පොහොය දවස් නිවාඩු දිනයක් බවට පත් කරගත්ත කෙසේනෝ. පසු කාලීන වෙනකොට මොකද වුනේ? පොහොය දවස කියන දවසට එක්තරා රජයේ
නිවාඩු දවසක් විතරක් බවට පත් වුණා. කොහේ එනකම් බලන් ඉන්නවා මුළු මාසෙම අතපසු වෙච්ච දේවල් ටික සම්පූර්ණ කරගන්න. එහෙමනේ. එතකොට කොහේ දුනොත් සෙනසුරාදා ඊට දවසකට හරියට කම්පා වෙනවා. බලන්නකො කොහේ දුන්නේ නිවාඩු දවසට. හැබැයි අද වගේ දවසක කොහේ දුනම බොහෝ දෙනෙකුට හරි සතුටුයි. ඔබට නෙමෙයි. මෙතන නැති අයට හරි සතුටුයි. දවස් 3ක් වටවන්දනාව යනවා. එමනේ. අපි මැද දවල්ක එනවා කම්පා වෙනවා. එහෙනම් සිකුරාදා හෝ සඳුදා පොයේ දෙනවනම් හරිම සතුටුයි. වෙනදා සිල් ගන්න අය බොහෝ දෙනෙක් සමාහට අද නැතුවේ නේද? මේ ස්ථානයේ වටවන්දනාව යනවානේ. ඔව් එහෙම යන්න ගිහලා නේද අර සුනාමියට අසු වෙනා දහස් ගණනක් ඈරියේ අර දුම්රියේ නේද අභාවයකපත් 1500ක් විතර තියෙනවා. ඒ සුනාමියට හසු දැන් සුනාමිය ආවා නේද? පොය දවසේ සුනාමිය දවසේ ඒ මරණයටපත් වුණු අය පන්සලේ හිටපොයිද නෑ. එදා ඉරිද දවසක් ඉරිදා මම දන්නවා පොලිස් ස්ථානවල ඉරිදා පොළ කියන එකක් තියෙනවා. පොළේ වෙනදාම් කරන්න දීපොයා බඩු බාහිරාදී ගන්න දීපු දහස් ගණන් මිනිස්සු මිය ගියා. එන පොය දවසේ නොකල යුතු දේවල් කරන්න ගියා. අර උපකාරක පන්ති වලට ගියපු ළමයි පිරිසක් මිය ගියා. රැකියාව සඳහා ගියපු පිරිසක් මිය ගියා. කොහොම ප්‍රසිද්ධ උදාහරණයක් තමයි ඔබට ළඟම මේ නගරේ මේ ගාල්ලේ ඔබට ඒ සිත් මතක තියෙනවා. දැන් වල සුනාමියක් ආව පොය දවසේ. ඒක එදා ඉඳලා හැබැයි බය වුණා නැද්ද? බය වුණා. බය වෙලා මොකද මේ? එදා ඉඳලා හැම පොයටම පන්සල් යනවා. දැන් ආපහු ඒක අවත් කරනවා. ආයෙ අමතක වෙලා ආයෙ පොය දවසේ කරන්න තියෙන සියලු දේවල් ටික කරනවා. ඒකේ සියලු දේවල් වල නොක පොය දවස් නොකල යුතු දේවල්. ඒවත් නැහැ. ටියුෂන් පාර්ටි තියෙනවා, රස්සාවල් තියෙනවා, ව්‍යාපාරයක් තියෙනවා, ගොවිතැනක් තියෙනවා, නේද? විනෝද ගමනක් තියෙනවා, මේ ඔක්කොම යනවා. ආයෙ ඉතින් මේක මතක් කරලා දෙන්න නම් මොකද්ද වෙන්න ඕන? සුනාමියක් එන්න ඕන. නේ ආයෙ මතක් කරලා දෙන්න නම් සුනාමියක් එන්න ඕන. ඉතින් එහෙමනම් පිටවත්නි මේ පොහොය දවස කියන එක අපි තේරුම් ගන්නට ඕන. මොකද්ද මේ අපට අපි කිව්වට හොඳයි හඳ පායනවා ලස්සනයි මල් පිපෙනවා සෞම්‍යයි නේද? සොමි හැඟීම් නැති වෙනවා කියලා එහෙම කිව්වට මේවා මේ මිනිස්සෙක් වශයෙන් අපට යහපත පිණිස පවතින දේවල් නෙමෙයි. අපි අර ස්වභාව ධර්මයේ ඉක්මවාගෙන ගියපු යම් උපක්‍රම යොදාගෙන තියෙන හින්දා මේවා ඒ තරම් අපට දැනෙන්නේ නැහැ. ඔය දවසේ මුහුදු යන්නේ නැහැ කිව්වට ඕනම ඡන්ද රළපහරක යන්න පුළුවන් විදිහේ යාත්‍රාවක් හදාගෙන තියෙනවා. ඒක හිතනවා මේ ස්වභාව ධර්මයේ ඉක්මවාගෙන යන්න පුළුවන් කියලා එහෙම හිතනවා. නේද? ඉතින් ඒ නිසා අපි එහෙම හිතනවා මිසක්වා ඒ නිසාම අපට මේ කාරණේ දැනෙන්නේ නුව මිසක්වා. නමුත් ස්වභාවය මොකද්ද? මේ චන්ද්‍රාලෝකය මනුෂ්‍යයාට බොහෝ සෙයින් විපත පිණිස පවතින ධර්මසා රාශියක් ස්වභාවයේ සිද්ධ වෙනවා. ඒ ස්වභාවය තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්න අපට හඳුන්වලා දුන්නා උපෝසථය. දැන් උපෝසථ සීලය සමාදන් වුණා. උපෝසථ කියපු වචනේ තේරුම මොකද? සමීපේ. මම අමතක වෙනින්ද මම නැවත තාන්නේ. එතකොට මට අමතක වෙනවා සමහර දේවල් ඒක ඔබ මතක තියාගෙන මම අහකට කියන්න. හරිනේ? එතකොට සමීපේ වාසය කරනවා. එතකොට එදා සමීපේ වාසය කරනවා කියන
දිනේ කාගේ සමීපයේද? දෙවියන් සමීපයේ. දැන් ඔබ කාගේ සමීපයේද ඉන්නේ අද සිල් අරගෙන? ළඟින් ඉන්න කෙනාගේ නම දන්නේ නැහැ. කාගේ සමීපයේද? නෑ. උදාහරණ සමීපේ ඉන්න කිව්වේ නෑ. ඔව්. පියාගෙන යනකොට ඉතින් උත්තරයක් එයි. නෑ. ධර්මයේ සමීපේ ඉන්න කිව්වේ. ඔව්. සංඝයාවන් සමීපව පියාගෙන යන්න මොනවද උත්තරයක් ලැබෙන්නේ? කොහෙද කාට සමීප වෙලා ඉන්න කිව්වේ? සීල සමග ඉන්නේ කිව්වේ. සීලේ ඉන්නවද ළඟ? ඒකට පැහැදිලි පිළිගන්න නෑ නේද? එතකොට ඔබට ඉන්නේ ඉන්න කිව්වේ කා සමීපයේද? කාගේ සමීපයේද? මෙතෙක් කලක් හිතේ කාගේ සමීපයේද? ගිය පොයට මොකද එහෙම ඉන්න විදියකුත් නෑ උපෝසත කියන එකේ වචනේ තේරුමක් දැනගෙන තිබුණේ නෑ නේද? ඒ හින්දා මේ ප්‍රශ්නේ අහන එකත් වැරදි එකක්ද? නේද? මොකද ඒ තේරුම දැනගෙන ඉන්නේ නැති හින්දා මේ ප්‍රශ්නේ අහන එකත් මම වැරදි. ඒ හින්දා මේ බලමු එකට උත්තරේ මොකක්ද කියලා. දැන් ඔබ මේ කොහෙද ඉන්නේ? ධර්මානුකූල උත්තරයක් දෙන්න. කොහෙද? ධර්මානුකූල පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා. කොහෙද ඉන්නේ කියලා ඇහුවම දන්නවා උඩුවක් කොට පැදුරක් කොට එහෙම තියෙන්නේ. ඊ ඔබට ගිහිල්ලා එතනින් බහැරට ගිහිල්ලා හිතුවොත් කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? මොන ලෝකෙද ඉන්නේ කියන්න බෑ. මොන ලෝකෙද ඉන්නේ? මොන ලෝකෙද ඉන්නේ? මනුෂ්‍ය ලෝකෙ. මනුෂ්‍ය ලෝකෙ. ඉන්නේ එහාට ගියොත් ඔබ ඉන්නේ සංසාරේ. නෙමෙයි. කොහෙද ඉන්නේ? අරදිනාම කියන්නේ කොහෙද ඉන්නේ? සංසාරේ. ඒකයි මම හිතුවේ ධර්මානුකූල පිළිතුරක් දෙන්න කියලා. මේ මෙතෙන්ට ගැලපෙන මේ ප්‍රතිපදාවත් එක්ක ගැලපෙන පිළිතුරක් මම බලාපොරොත්තු වෙන්නේ. ඒවා සමාදොන්නු අයගේ වෙන කෙනකින් ඇහුවනම් කියයි මේ පුණ්‍ය භූමිය තමයි මේ ඉන්නේ කියලා. හැබැයි ධර්මානුකූල පිටක් වශයෙන් ගත්තොත් ඔබ කොහෙද ඉන්නේ? සංසාරේ. ඊපස්සේ කවුරු හරි අහුවොත් ඔබ ඉන්නේ කොහෙද කියලා දෙන උත්තරේ මොකක්ද? සංසාරේ. මොකක්ද සංසාරය කියලා කියන්නේ? ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් පුනක් පුනං ජායති නීතිච
නැවත නැවත උපදිනවා නැවත නැවත මිය යනවා. ඒ සංසාරේ ස්වභාවය. ඒක සංසාරයේ ස්වභාවය. සංසාරය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ ඉන්නවා කිව්වේ මොන ලෝකෙද? මනුෂ්‍ය ලෝකෙ. ඊපස්සේ යන්න බලාපොරොත්තු වෙන්නේ මොන ලෝකෙද? මොන ලෝකෙද? එහෙම බලාපොරොත්තුකුත් නැද්ද? මනුෂ්‍ය ලෝකෙ. ආපහු මනුෂ්‍ය ලෝකෙට එන්න හදන්නේ. එහෙම. එහෙම කොහෙද? සසර ගමන කෙටියනද නැවත නැවත ප්‍රාර්ථනා? නැවත මනුෂ්‍ය ලෝකෙට එන්න කැමති. හැමදේම නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නද කැමති? නෑ. ඕවානේ තමන්ව වංචනා කරගන්න කියන කතාන්දරේ කොහෙවත් යන්නේ කැමති නෑ නිවනටයි යන්නේ කියලා කියනවා. එහෙම නෙමෙයිද? නෑ. එහෙම නිවනට යන්න බෑ. දැන් මේ ප්‍රතිපදාව පිළිබඳව මොකක්ද කියලාවත් දන්නේ නැති අය කියනවා නෑ මේතනින් ඉවරයි අපි නිවනට යන්නේ කියලා. එහෙම නෑ කියන්නේ. ඉතින් අපි මේ කාරණේ තේරුම් ගන්න ඕනේ නේද? හරි. දැන් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න වැඩි දෙනෙක් ගන්න කැමති කොහෙද? දිව්‍ය ලෝකේ. කැමති නැද්ද? කැමති. ඔය මොනවා කිව්වත් පින්කමක් කරලා මොකද ප්‍රාර්ථනා කරන්නේ? දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා. ඕකේ කෙලවර තමයි නිවෙල තියෙන්නේ. එහෙම නෙමෙයිද? ඔව්. දැන් මෙතෙන්දි නිවන් සැප ලැබේවා කිව්වම සාදු කියයි. ගෙදර ඉන්න වෙලාවකදී නිවන් සැප ලැබේවා කිව්වොත් කවුරු හරි ඇවිල්ලා ඔන්න සසර කෙලවර කරන්න ඕන වෙන ලෝකයකට යන්නේ නෑ නිවන් දකින්න ඕන කියලා හිතන කියන අය මෙතෙන්දී ගෙදර ඉන්න වෙලාවේදී කවුරු හරි නිවන් සැප ලැබේවා කිව්වම දැනෙනව මොකක්ද? මරණිය. එහෙම නේද? නෑ. එහෙනම් තමන්ට වංචා කරගෙන නේද? දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6ක් තියෙනවා. හැබැයි දිව්‍ය ලෝකේ යන්න කැමති අය තමන් යන්න කැමති දිව්‍ය ලෝකයක් ඔව් වෙන් කර ගන්න ඕනේ හිතන්න ඕනේ. ඊට අනුරූපව තමයි පින් කරන්නේ. මම හිතන්නේ නැවත මනුෂ්‍ය ලෝකෙට එනවට වඩා දිව්‍ය ලෝකයන් එක හොඳයි. ඇයි ඒ? තව අවුරුදු ගණනාවක් මෙතන ඉඳලා මනුෂ්‍ය ලෝකෙට ආපහු ආවම දැන් අපි දන්නවා ධර්මය විකෘති වෙලා විකෘති කරමින් ඉන්නවා අපේමයි. ධර්මයේ විකෘති කරමින් ඉන්නවා. එතකොට ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන් වටපිටා බොහොම සීක්‍රයෙන් නැති වෙලා යනවා මිනිස්සු තුල. එතන අපි එහෙම සමාජයකට හසු වුණොත් ඇවිල්ලා මොකද වෙන්නේ? අතරමං වෙනවා. ගන්න සමහර විට නියත විඥානුස්තිකේ බවට පත් වෙන්නත් පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකේ ගියාම තවම දිව්‍ය ලෝකේ ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙම වනාපු දෙවිවරු. ඒ දිව්‍ය ලෝකේ ඒ දෙවිවරු කාලා බීලා නටලා විනෝද වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ධර්මය සාකච්ඡා කරනවා. ධම්සභා මණ්ඩප කියනවා. ඔබත් මෙහෙදි පුරුදු කරේ ධර්මය නම් ඔබ දිව්‍ය ලෝකේ කියත් හොයන්නේ ධර්මය අඬනෙන් වෙන තැන. ඔබත් ඒ තැන හොයාගෙන යනවා. මොකද පුරුදු කරේ මෙහෙදි ධර්මය. ඇසුරු කරේ පන්සල, විහාරස්ථාන, මේ වගේ පුණ්‍ය භූමි. ඒ පුරුද්ද මතකයේ තියෙනවා දිව්‍ය ලෝකේ කියත් එහෙමයි. ඒ හින්දා ධර්මයත් එක්ක ජීවත් වෙන අයට දිව්‍ය ලෝකේ ගියා කියලා බය වෙන දෙයක් නැහැ. නැවත මනුෂ්‍ය ලෝකේ කාම තමයි බය වෙන්නේ මේ පවතින දේවලුත් එක්ක. ඉතින් එහෙනම් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ වගේම තව තියෙනවා කිසි කෙනෙක් යන්න කැමතුනත් බොහෝ දෙනා යන ලෝක. සතරාකාර. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි සතර පායයි. මෙතන ලෝක කීයක් තියෙනවද? ලෝක කීයද? 11.
මේ ලෝක 11ම අයිති වෙනවා කාම භවයට. මොකටද අයිති වෙන්නේ? කාම භවයට. මේ කාම භවය ඉක්මවා ගෙන ගිය තැන තියෙනවා රූප භව. රූප භවයට අයිති ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසච්ඡවල ඉඳලා අකනිට්ඨක තියෙන බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මේ වයි නම් ඔබ අහලා තියෙන ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍ර පිරිත් දේශනා පිරිත් පොතේ තියෙනවා මේ 16ම නෑ 15යි අසඤ්ඤ තලය ගැන සඳහනක් නෑ. අනිත් 15 ගැන නම් වශයෙන් තියෙනවා. බ්‍රහ්ම පාරිසච්ඡවල ඉඳලා අකනිට්ඨක කියන බ්‍රහ්ම ලෝකේ දානවා. නෑ. ඇයි අනාගාමී වෙච්චයි? අනාගාමී වුණා කියන්නේ කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. අනාගාමී කියන්නේ ආගාමී නැවත එන්නේ නැති අය. මේ ඒ කාරණේ ඉදිරියේ කියනවා. එතකොට එහෙමනම් ඔන්න කාම භවයේ ඉක්මවාගෙන ගියපු තැන රූප භවය. රූප භවයටයි ලෝක 16ක්. රූප භවයේ ඉක්මවාගෙන ගියාම අරූප භවය. අරූප භවයටයි ලෝක 4ක් තියෙනවා. ඔබ අහලා දෙනවා ආකාසානං ඡායතන ඇතුළු කොට ලෝක 4ක් තියෙනවා. එතකොට එහෙනම් අපට මේ නැවත උපදින්න පුළුවන් ලෝක කීයක්ද? කාම භවත්‍රයක් තියෙනවා. කාම රූප අරූප කියලා. මේ භවත්‍රයටයි ලෝක අපි කියව කාම භවයටයි ලෝක 11ක්. රූප භවයටයි ලෝක 16යි. අරූප භවයටයි ලෝක 4යි. මේ ඔක්කොම එකතු වුණාම 31යි. ඔබ 31 තලයක් කියලා අහලා තියෙනව නේද? 31 තලයක් කියලා කියන්නේ මේ භවත්‍රයට අයිති අපට උපදින්න පුළුවන් ලෝක. මේ භවත්‍රයේ තුල තමයි අපේ අත්දැකීම් තිබෙන්නේ. මේ ඉහාට යන්නේ වෙන ලෝකවලට අපි යන්නේ නැහැ. හැබැයි මේ වගේ ලෝක වෙනම තියෙනවා තව. බුදුවරු පහළ වෙන ලෝක තව තියෙනවා. තව ඇති දැනටත් බුදුවරු පහළ වෙච්ච ලෝක. හැබැයි අපේ අත්දැකීම් තියෙන්නේ මෙන්න මේ භවත්‍රයේ තුල මේ ලෝක 31 තුල. හැබැයි මේ ලෝක 31කින් තවම තියෙනවා අපි කවුරුත් ඉපදුනේ නැති ලෝක 5. අර කිව්ව සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. අවිය අතප්ප සුදස්සි අකනිට්ඨක. මේ හඳුන්වන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. මේවා උපදීන්නේ කවුද? අනාගාමී. මෙහිදී අනාගාමී අය රහත්ුනේ නැහැ. ඊළඟ උපදිනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. ඒ බ්‍රහ්ම ලෝකෙදීම රහත් භාවයට පත් වෙලා ඉන්නවා. දිව්‍ය ලෝකවල තියෙනවා සෝවාන් වෙච්ච අය. සෝවාන් වුණු කෙනෙකුට නැවත උපදිනවා නම් වාර 7ක් උපදිනවා. ඒතර ඒ උපදින්නේ එක්කෝ දිව්‍ය ලෝකයක නැවත උපදිනවා. එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකෙක. මනුෂ්‍ය ලෝකයට එන්න ඕන මේක ආරම්භ කරන්න වෙන්නේ මනුෂ්‍ය ලෝකෙන් තමයි. මනුෂ්‍ය ලෝකෙන් ආරම්භ කරන්න වෙන්නේ. ඒ ආරම්භ කරලා දිව්‍ය ලෝක ගියා මේ පුරුදු තියෙනවා. එහෙනම් බුදු කෙනෙක් පහළ වුණාම දිව්‍ය වේල බුදුහාරමින් බලන්න හිතෙන්නේ. එහෙනම් මනුෂ්‍ය ලෝකයට උනත් එන්න ඕන මේ ධර්මය හරියට ක්‍රියාත්මක වන කාලයක යුගයක. එහෙම නැත්නම් අපි අතරමං වෙනවා. තේරුම් ගන්න බැරි. ඒ කාරණේ. එහෙනම් ඔන්න අපිට උපදින්න පුළුවන් ලෝක තියෙනවා 31ක්. ඒ 31කින් අපි ලෝක 26ක නැවත ඉපදලා කියනවා. ඒක මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කිසියම් ලෝකයක ඉපදිලා ජීවිතය පවත්වාගෙන ගිහිල්ලා මිය ගිහිල්ලා නැවත උපදිනවා නම් මේ ක්‍රියාවලිය නැවත සිද්ධ වෙනවා නම්
අන්න ඒකට කියනවා සංසාරය කියලා. එහෙනම් සංසාරය කියන්නේ මොකද්ද? සංසාරය කියලා කියන්නේ අපේ පැවැත්ම. අර මේ පැවැත්ම පවතින්න පුළුවන් තැන් තමයි අර අපි කිව්වේ ලෝක. එතකොට කිසියම් ලෝකයක අපි පවතිනවා නම් ඒ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා නම් ඒක තමයි සංසාරය. ඒක අපි කොහොමද කියන්නේ සංසාර ගමන කියලානේ කියන්නේ. සංසාර චක්‍රයක් කියලානේ කියන්නේ. චක්‍රයක අගක් මුලක් කියනවද? අගක් මුලක් නැහැ. මේ චක්‍රයකට වැටුනොත් මොකද වෙන්නේ? අර කක්ෂගත කළපු චන්ද්‍රිකාවක් වගේ ඒකේ බලය තියෙනකන් මේ වටා කැරකි ඉන්නවා. ආය අමුත්තව බලයක් ඕන කරන්නේ. එතන මේ සංසාරය කියලා කියන්නේ මොකක්ද නේද? ඔබෙන් අහුව සංසාරය කියන්නේ මොකක්ද කියලා. ඔය දැන් උත්තරේ මොකක්ද? මගේ පැවැත්ම. ආය අනිත් එකගේ පැවැත්ම නෙමෙයි. මගේ පැවැත්ම තමයි සංසාරය කියලා කියන්නේ. දන්නවනේ මම පවතිනවද නැද්ද කියලා නේද? එතකොට පැවැත්ම සංසාරය නම් නැවැත්ම මොකක්ද? නිවන. පැවැත්ම සංසාරය නම් නැවැත්ම නිවන. ඒක තමයි මේ සංසාර ගමන නතර කරන්න මේ උත්සාහ කරන්නේ. හැබැයි ඔබේ කැමැත්ත සංසාර ගමන නතර කරන්නද සංසාරේ කෙටි කරගන්නද? දැන් හිතුණු දේ නෙමෙයි වෙනදා හිතන දේ කියන්නේ කොහොමද? සංසාර ගමන කෙටි කරගන්නද කැමති සංසාර ගමන නතර කරගන්නද ඒකයි. ඒක මොනවාරි උත්තර තියෙන එක සැරේ නිවන් දකින්න බෑ. මොකද එතරකට හරි නිවන් දකින්න ඕන තමයි. අද ඔබේ කැමැත්ත මොකක්ද? සංසාර ගමන කෙටි කරගන්නද සංසාර ගමන නතර කරගන්නද? නතර කරගන්න කැමති මේක නතර කරගන්න බැරුව ඉන්නේ. ඔය මොනවා කිව්වා? ඇහුවම මොකටද මේ දීන් කරන්නේ සිල් ගන්නේ? සංසාරේ කෙටි කරගන්න කියන උත්තරේ තමයි දෙන්නේ. නේ? ඊට කලින් ආපු වෙලාවේ මෙන්න උත්තර දුන්නේ. සිල් ගන්නකොට දැවුවා සංසාරේ කෙටි කරගන්න කියලා කිව්වා. හැබැයි දැන් මේ කරුණු පැහැදිලි වෙනකොට එන්නේ සංසාරේ නතර කරගන්න ඕන කියලා කියන්නේ හොඳ. එතකොට සංසාරේ කෙටි කරගන්නේ ඔය සංසාරේ කෙටි කරගෙන ඉතුරු ටිකට මොකද්ද කරන්න හදන්නේ? ඉතුරු ටිකේ තමයි අර දෙව් මිනිස්සුන්ට විදිහට බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙමෙයිද? කොලද ගන්න. දැන් මේ ඔක්කොම සිතුවිලි ඇති කරගත්තේ ප්‍රාර්ථනා ඇති කරගෙන තියෙන අපි පිටවත්නි අවබෝධයෙන් නෙමෙයි. අපිට මේවා ඔක්කොම ලැබෙන්නේ පරම්පරාවෙන්නේ. වැඩිහිටියන් කියන විදිහට අපි කියනවා. එහෙම නෙවෙයිද තියෙන්නේ? එහෙම නැති වැඩිහිටියන් එක්ක අපි සිල් ගත්ත පොඩි කාලේ ඉඳලා. මෙන්න කියන්නේ මම පොඩි කාලේ ඉඳලා සිල් ගත්තා. ඒ සිල් ගත්ත අවබෝධයෙන් නෑ. ඇයි සිල් ගන්නේ මොකටද කියන අවබෝධයක් ඇති කරගන්න ඕමනාවක් තිබුණද? එහෙමත් නෑ. දැන් මම අද ඇහුවට මොකටද සිල් ගත්තේ කියලා වෙන කවදාවත් අහලා නැති වෙන්නේ කවුරුවත් නේද? කවුරුත් එහෙම ඇහුවේ නෑ. මම මේ ඇහුවා වගේ අහන්න ඕන නැති ප්‍රශ්නයක් ඇහුවා නේ. මම ඇහුවා ඇයි ඔබ සිල් ගත්තේ කියලා. වෙනද කවුරුත් ඒක ඇහුවේ නෑ. ඇහුවේ නැති හින්දා ඒකට ඔබට අවබෝධයක් තිබුණේ නෑ. ඒකට පිළිතුරක් හොයන්න උවමනාවක් තිබුණේ නෑ. ඇයි මම සිල් ගන්න ඕනේ? ඉතින් ඒක බෞද්ධ වුණා ඔයාලට සිල් ගන්න ඕන කියන සිතුවිල්ලක් තියෙනවා. එහෙනම් බොහෝ දෙනෙක්. ඔබ ගැන විමසලා බලන්න. මම මේ චෝදනා කරනවා නෙවෙයි මට උවමනා කරන්නේ මේ ඔබ යෙදෙන ප්‍රතිපදාව අවබෝධයෙන් යුක්තව මේ ඉදිරියට හොය යෙදෙන්නේ කොහොමද කියන කාරණේ වැදගත්. ඉතින් මට මේ ලොකු කාණයක් පැය 3ක තරම් කාණයක් ඉදිරියට ගැන මම සතුටු වෙනවා. මොකද ඒක පැයකින් ඉවර කරන්න බෑ මේ කාරණේ. එහෙනම් සතුටු වෙනවා මේ දීර්ඝ කාලයක් ලැබුණු එක හා සම්බන්ධයෙන්. මේ කාරණේ පැහැදිලි කරන්නේ. ඒක අපි මේක පැහැදිලි කරගන්න.
ඉන්පස්සේ සිල් ගන්නකොට ඔබ අර්ථ සම්පන්න විදියට සිල් ගන්නේ. මොකටද සිල් ගන්නේ කියලා. එතකොට ඔය සිල් ගත්තම ඇති වෙන අරුබුද තියෙන පිළිසත් එක්ක ඒ අරුබුදත් නැති වෙයි. මේ තනියේ ඔය වෙන තැන් වල අරුබුද තියෙන. ඒ අරුබුද නැති කර ගන්න පුළුවන් මේ අවබෝධයෙන් පස්සේ. එහෙනම් දැන් අපි කතා කරන්නේ සංසාරය කියන්නේ. සංසාරය. එතකොට දැන් මේ සංසාරය අපි කියනවා මේ පැවැත්ම. මේ පැවැත්ම දුකද සැපද? දුකයි. මොකද දුක? සංසාර නේ? සංසාර කියන්නේ පැවැත්ම. දැන් තේරුම් දැන් සංසාරය කියන එක නිශ්චිතව හඳුනගත්තනේ. ඔබ සංසාරය කියන වචනේ භාවිත කරාට සංසාරයේ දුකයි කියලා කිව්වට එහෙම නිශ්චිත වූ අවබෝධයකට තිබුණේ නැහැ නේද? එතන දැන් දන්නවා සංසාරය කියලා කියන්නේ මොකද්ද? ඔව් මගේ පැවැත්ම. අනික ගැන හිතන්න ඕනේ නැහැ. මේක මගේ පැවැත්ම. මොකද අනිත් අය පවතිනවද නැද්ද දන්නේ නැහැ නේ. හැමෝගෙම පැවැත්ම කියලා කියන්න බෑනේ අපිට මොකද? සංසාර ගමන නතර කරපු කෙනෙක් ඉන්න පුළුවන්. නිවන් දැකපු කෙනෙක් ඉන්න පුළුවන්, රහත් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් සමහර වෙලාවට. එහෙම ඉන්න පුළුවන් අපි දන්නේ නැහැ. ඒ හින්දා අනිත් අය ගැන ඕනාවක් නැහැ. සංසාරය කියලා මොකද මේ සංසාර? මේ මගේ පැවැත්ම. දැන් තව කවුරු හරි එහුවොත් ඒ මොකද්ද පැවැත්ම කියලා විස්තර කරලා දෙන්න පුළුවන්. මම මේ ඉන්න තැන අනුව මම දන්නවා මගේ පැවැත්ම තව තියෙනවා. නේද? පැවැත්ම සෝවාන් වුණාට නතර වෙන්නේ නැහැ. සෝවාන් වුණාට නතර වෙන්නේ නැහැ. තාම මගේ මේ පැවැත්ම තියෙනවා. දැන් සංසාරය කියලා කියන්නේ නම් මගේ පැවැත්ම නේ. ඒ පැවැත්මේ ස්වභාවය ඔබ කියනවා මොකක් කියලා? දුකයි කියලා. දුකයිද? හැමෝටම සංසාරේ දුකද? උත්තර දෙන්න බලන්න දුකද? දුක සැප දෙකම තියෙනවා. දුක සැප දෙකම තියෙන ඉඳ තමයි ඔය සංසාරේ කෙටි කරගන්න හදන්නේ. ඔව්. දුක සැප දෙකම තියෙනවා කියලා හිතන හින්දා අර දුක තියෙන ටික නැති කරලා කෙටි කරලා ඉතුරු කරගන්නවා සැප තියෙන ටික විදිහට. එහෙමද? ඒක දුකයි. ඔව් සංසාරය දුකයි. අපි ඒක තේරුම් ගන්නකො. සැප කියන එක තියෙනවා කියලා අපි කියනවනේ නේ. සැප කියන දුක. සංසාරය දුක. හැමෝටම දුකයි නේ. හරි සැපත් එක්ක හෝ දුකක් තියෙනවද? තියෙන සංසාරේ දුක. මොන වෙලාවටද සංසාරේ දුක? මොනලා දුක? දුකයි කියවට සමහරවල් දුකක් මතක් වෙන්නේ ඈ? ඔව් මං අහන්නේ මොන වෙලාවටද? අපේ තියෙනනේ දුක් ලයිෆ්ස් එකක් මොකද්ද? ඉපදීම දුකයි. ඊට පස්සේ ජරාව කියන්නේ වයසට යන එක දුකයි. ව්‍යාධිය, ලෙඩවීම දුකයි. මරණය දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අප්‍රියයන්හා එක්වීම දුකයි. කැමැති දේ නොලැබීම දුකයි. ඔන්න දුක් ලයිෆ්ස් තුවක්. මේ මොන දුක්ද? සංසාර දුක්. අපේ පැවැත්මේ තියෙන දුක්. මේ කියපු දුක් හැර වෙන දුකක් නැද්ද? මේ මන අහන එක දුක්ද සැපද? දැන් මම විස්තර බලාපොරොත්තු නැහැ, කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. දුක්ද සැපද? ඒක දුකයි කියන්නේ ඒ නැත්නම් සැපයි කියන්නේ. මන අහන එක දුක්ද සැපද? සැපයි. මන අහන එක සැපයි. බණ එක සැප නම් වර්තමානයේ කිසිම වියදමක් නැතුව විඳින්න පුළුවන් සැපේ වලට බණ එක. ඔය මාධ්‍ය වල පැය 24ේම බණ කියනවා නේද? නැත්නම්
හැබැයි ඉතින් අහනවද? ඈ? අහනවා. පැය 20ටම බලනවා. රූප වාහිනිය හෝ ගුවන් විදුලිය හෝ ඉතින් අපි කියන්නේ ඒක දමලා තියෙනවා. මම අහනවද? අහන්නේ. අපරත් ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මේ පැය 24ම අපි ඒව දාලා තියෙන්නේ කියලා. ඉතින් ඔය සමහර අය ඉතින් ඇවිල්ලා කියනවා මගේ බණත් ප්‍රචාරයක් නෝ වහන්සේගේ බණ කී ප්‍රචාරයක්. එහෙම ඇවිල්ලා කියනවා ඉතින්. ඊට පස්සේ අහනවා ඉතින් මොකද අර හිතවත් භාවයේ දන්න බව එහෙම හින්දා බණ ඇහුවා කියලා. මම ඇහුවා මොනවද කිව්වේ කියලා ඉතින් උත්තර දෙන්න ඕනේ දාන්න. එහෙම කිව්වට බණ අහන එක සැපයි කියලා කිව්වට පින්නවා. බණ අහන එක දුකයි. මේ බණ කියන එකක් දුකයි. නැද්ද? බණ අහන එක සැප නම් ඉතින් ඔය අහන්න ඕනේ බණ. ඒක සැපයක් නෙවෙයි විඳින්න කැමති සැපනේ. නෑ. එතන දැනගන්න දුක. හා? ඔය ඉතින් හිතරවට ගන්න කියන කතන්දර මිසක යථාර්ථය නෙමෙයි. ගෙදර වැඩ ඔක්කොම නතර කරලා බණ අහන්නකො බලන්න. සැපද කියලා හැන්දරට පොට්ටගෙන. ඈ? හොඳයි. දැන් මේ සිල් සමාදන් වෙච්ච එක දුකද සැපද කියන්නේ? මේ සිල් සමාදන් වුණ එක මේ උපෝසතේ දුකද සැපද කියන්නේ? හා? සිල් සමාදන් වෙච්ච එක සැපයි කියලා කියන්නේ. ඇයි මේ පුටුවල ඉඳගෙන ඉන්නේ? සිල් සමාදන් වීම සැපයක් නම් මේ සීලය පැය කීයක් රකින්න ඕනද? කීයක් රකින්න ඕනද? හා? කීයද? පැය 24ක් සම්පූර්ණ පැය 24ක් සිල් අරගෙන ඉන්න ඕන. මෙතන කවුද පැය 24ක් සිල් අරගෙන ඉන්නේ? ඔය සැපයි කියපුවා කියන්නේ මොනවද? ඉන්නවා. ඉන්නේ නෑ. ඒක සැප නම් ඔය පැය 24ක් ඉන්නවනේ. තවත් සැප නම් 48ක්වත් ඉන්නේ. සමහර අය දැන් මේ සිල් පවාරණය කරන්න කීයද? හා? 6ට. උදේ සිල් ගන්න කීයද? 6ට. 6ම. එතකොට පැය ඒ කියන්නේ භාගයක්වත් නැහැ නේ. හා? භාගයක්වත් සිල් අරගෙන නැහැ. නමුත් කියනවා සිල් ගන්න එක සැපයි කියලා. නෑ මේ සිල් ගන්න එක තරම් වෙන දුකක් මේ ඇත්තන්ට ඇත්තේ නෑ. මොනතරම් දුකෙන්ද මේ සිල් ගන්නේ? නෙමෙයිද? සිල්තරම් මේ බිමින්දක ඉන්නවා කියන්නේ. ඔය සිල් ගන්න හිත සිල් ගන්න හිතන ඔය බිමින්දක මේ කුඩුවක ඉඳගෙන හිටියා කියලා එහෙම අමුතුසරක් වෙනවද? නෑ එහෙම දැනෙන්නේ නැහැ නේ. බිමින්දන් ඉන්න ඇයට හිතනවා කුඩුවක ඉඳ ගත්තා නම් හොඳයි කියලා කුඩුව ඉඳ ගත්තා ඇයට දැන් හිතලා ඉතින් ආ බිමින්ද ගත්තා වෙන්නේ මොනවද කියලා. නෑ මේ සීල් ගත්තත් මේක දුකයි. මේක පැහැදිලි කරගන්න ඔය උත්තර ඔබ කියන උත්තර වල අනුව භාවනා කරන එක ඒක දුකයි. දන් දෙන එක සැපයි. දුකයි. පින්වත්නි මේ පැවැත්ම තුල ඉඳගෙන මොන දේ කළත් දුකයි.
පිනක් ලැබෙනවා නම් පිනක් ලැබුණත් දුක විඳගෙන නෙවින කරන්නේ. ඔය දන් දෙනවා පින් සිද්ධ වෙනවා. දන් දුන්නම පින් සිද්ධ වෙන කාරණේ නෙවෙයි මම අහන්නේ. දන් දෙන්න පුළුවන් ද සැපසේ? පුළුවන්ද? දන් පුළුවන් මොනවද? දන් දෙන්න සැපසේ පුළුවන්ද? නෑ. අපි හිතමු කාට හරි සල්ලි දීලා දානයක් දෙවනවා. හැබැයි තමන් සල්ලි හම්බ කරනවා. ඒ දුක. දුක නැද්ද? අම්මට දානේ පිළියෙල කරන එක සැපද? මම අහන්නේ අපහසුයෙන් කරනවා කියන එක නෙමෙයි. මේ කාරණා තේරුම් ගන්න දැන් දුකට සැපද කියන එක තේරුම් ගන්න. දැන් මේ සීල් ගත් එක ඔබ සැපයි කිව්වට මේ වෙනුවෙන් උදේ පාන්දර නැගිටලා මේ දක්වා මොකද නම් දුකක් විඳිනවා කියලා විතර බලන්න. විඳිනවනේ දුකක් නැද්ද? විඳිනවා දුකක්. ඉතින් ඔහම දුකක් නැහැ කියලා හිතුවොත් ඔබට කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. ඔය අපි හිත වංචා කරගන්නවා. අර ඍජු පිළිතුරක් ඔබට නැත්නම් ඔය වැල්වටාරම් ගොඩාක් කියවන්නේ අර මේක වහගන්න. දැන් දානය දෙන එක මම දුකයි කියලා කිව්වා. දානය දුන්නම පින ලැබෙනවා කියන කාරණය වෙනම එකක්. ඒක විපාකය. හැබැයි ඒක දෙන්න වෙන්නේ කොහොමද? දුක් විඳගෙන. දුකයි කියන දෙයකපත් වෙලා. ඒ කියන්නේ ඔබ දුකයි කියලා හිතන දේවල් ටිකක් එක දාන්නේ. එහෙම නෙමෙයි ඒකට වෙහෙසෙන්න ඕන, කටයුතු කරන්න ඕන. නේද? ලෝභය කියන එක අත්හරින්නත් මහ දුකක් විඳින්න. එහෙම එහෙනම් දන් දෙන්න ගියත් ඒ දුක්කටපත් වෙනවා. ඒකෙන් ලබන ප්‍රීති ප්‍රමෝදය කියන එක වෙනම කාරණයක්. ඒකෙන් ලබන විපාකය වෙනම කාරණයක්. දැන් අද උදේ ඔබට දානෙ දුන්නනේ. ඔබට හිතන මේකට සුවසේ සැපසේ මේ දානෙ දුන්නා කියලා නෑ. ඒකට මොනතරම් දුකක් විඳලාද මේ. ඒක පින්වත්නි මේ පැවැත්ම තුල ඉඳගෙන මොන දේ කළත් දුකයි. මොන දේ කළත් දුකයි. ඒ හින්දා අපි ජීවිතයේ දුක් වර්ග දෙකක් විඳිනවා. කීයද? දෙකක්. දුක් වර්ග දෙකක් විඳිනවා. එකක් තමයි විඳින්නා වූ මේ සංසාර දුක වැඩි කරගන්න දුක් විඳිනවා. මොකද පළවෙනි දුක? මේ විඳින්න දුක වැඩි කරගන්න කියලා තව දුක් විඳිනවා. අනිත් දුක මොකද්ද? මේ විඳින්නා වූ සංසාර දුක නැති කරගන්න දුක් විඳිනවා. දැන් පැහැදිලිද? මේ පැවැත්ම තුළ මොන දේ කළත් දුක නම් දුකෙන් මිදෙන්න යෑමේ ගමනත් දුකයි. දුකෙන් මිදෙන්න යන ගමනත් දුකයි. එහෙනම් අපි මේ දුක් වර්ග දෙකක් හඳුනන මොකද දුක් වර්ග දෙක? මේ විඳින්නා වූ සංසාර දුක වැඩි කරගන්න දුක් විඳිනවා. දෙවෙනි එක මේ සංසාර දුක නැති කරගන්න දුක් විඳිනවා. මේ දුක් දෙකෙන් ඔබ වැඩිපුර විඳින්නේ මොන දුකද? සංසාර දුක වැඩි කරගන්නද? සංසාර දුක නැති කරගන්නද? වැඩි දුක නේ. හොඳට හිතලා බලන්න. ඔබ දුක් විඳින්නේ සංසාර දුක වැඩි කරගන්න කියන්නේ විඳින දුකින්දා සංසාර දුක නැවත නැවත වැඩි වෙනවාද? එහෙනම් මේ සංසාර දුක නතර වෙනවද? ඔය විඳින දුකින් සංසාර දුක උදේ නැගිටපු වෙලාව ඉඳලා රැ නිින්දට යනකම් කරන දේවල් වලින් මොකද වෙන්නේ? සංසාර දුක වැඩි වෙනවා. සංසාර දුක වැඩි වෙන්න පින්වත්නි කරන දේවල් තුල තියෙන්න ඕන ලෝභය, ද්වේෂය, මෝහ. ඔන්නෝය ධර්මතා තුනෙන් එකක් හෝ තුනම හෝ ඔබේ ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙනවා නම් එතනදී මොකද වෙන්නේ? සංසාරයට එකතු වෙනවා. සංසාරයට එකතු වෙනවා. අපි හිතමු දැන් ඔබ පින්කමක් කරනවා. පින්කමක් කරලා ඔබ ප්‍රාර්ථනා කරනවා නම් දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා. එතෙන්දී මොකද වෙන්නේ? දෙව් මිනිස් සැප කියන්නේ සංසාරේම.
අපි කියන්නේ මේ ලෝක 31ම සංසාරේ. එතකොට මේ එතකොට දෙව් මිනිස් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා මොකද වෙන්නේ? සංසාරයට එකතු වෙනවා. එතකොට සංසාරයට එකතු වුණා කියන්නේ සංසාර දුක නැවත විඳින්න වෙනවා. එහෙනම් පින් කරලත් ඔබ ප්‍රාර්ථනා කරන්නේ අපේ සංසාරේමයි. පින් කරලත් සංසාරේ ප්‍රාර්ථනා කරනවා. සංසාරේ ප්‍රාර්ථනා කරන මීට වැඩිය හොඳ දැනක උපදින්න කියලා. දැන් මීට වැඩිය හොඳයි කියලා හිතන්නේ අර ඔබේ කටයුතු පහසු කරගන්නට අවශ්‍ය කරන මේ උපභෝග පරිභෝග සම්පත්. ඒවටනේ මීට වැඩිය හොඳ තැනක් කියලා කියන්නේ. සැප ලබලා දෙන මෙවලම් ටිකක් හෝ උපකරණ ටිකක් හෝ පරිසරයක් හෝ ලැබෙන්න කියලා කියන්නේ මීට වැඩිය හොඳ තැනක උපදින්න කියලා. එහෙනම් අපි කියන්නේ හොඳ මිනිස්සු ඉන්න තැනක උපදින්න කියලා. හැබැයි එහෙම ඉපදුනා කියලා දුක නැති වෙනවද? නෑ දුක නැතිවෙනවා. එහෙනම් පින් කරලත් අපි නැවත සංසාරේ ප්‍රාර්ථනා කරනවා නේ. එතකොට අනිත් කරන හැම දෙයකම මොනවද තියෙන්නේ? ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. ඒතර මේ ලෝභ, දෝෂ, මෝහයෙන් යුක්තව තමයි අපි බැලුවොත් දවස පුරාම මේ ගත වෙන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? සසරට එකතු වෙන ධර්මතා වලනේ. ඒවයි කියනවා මොකක්ද? අර සංයෝජන නෑ. කාමරාගය සහ පටිඝ. මේ කාමරාග සහ පටිඝ. ඒ කියන්නේ කැමැත්ත සහ අකමැත්ත. සරලව කිව්වොත් කාමරාගය කියන්නේ කැමැත්ත. පටිඝ කියලා කියන්නේ අකමැත්ත. එතකොට මේ කැමැත්ත අකමැත්ත නැද්ද ජීවිතේ? හැම මොහොතකම. ඒතර සංසාර දුකෙන් මිදෙන්න දුක් විඳින්න ඕන. ඒ දුකත් ඔබ විඳිනවා. ඒ මොනවද දුක? ඔව් දැන් මේ වෙලාවේ මේ දුකක් විඳිනවනේ. මේ දුක විඳින්නකොට. ඔව් මේ සංසාර දුකෙන් මිදෙන්න. ඉතින් මේ සංසාර දුකෙන් මිදෙන්න යන පිළිවෙත සැපවත් නෑ. ඒකත් මේ කායික මහා දුකක් තියෙනවා. සංසාර දුකෙන් මිදෙන්න කියලා ඔබ භාවනා කරනවා. එතකොට ඒක දුක. භාවනාව පටන් දුක භාවනාව වැඩිවට පස්සේ අර ප්‍රීතිය කියන එක දැනෙන්නේ ඒ එතන දැනෙන්නේ මේ සියල්ලේ යම් ප්‍රමාණයකට අත්හැරුණාම. එහෙම. එතකොට සමාධිගත වුණත් ඒ සමාධියෙන් ඉඳලා ආපහු මෙතෙන් එන්න ඕනේ නේද? එතකොට අපි එහෙනම් මේ නිවන් දකින්න යන මගේ නිවන් දැකීම වෙනුවෙන් අපි දුකක් විඳිනවා අපි උත්සාහ කරනවා. එහෙනම් බණහනවා කියන එක දුකක්. හැබැයි අපි දුකෙන් ඒක විඳදරාගෙන අපි බණහනවා. මොකද ඒ දුක විඳින්නේ නැතුනොත් සසර දුක වැඩි වෙන නිසා. ඒ සයිතින් අපි පැය 24ම බණහන්නේ නැහැ. පැය 24ම සිල් සමාදන් වෙලා ඉන්නේ නැහැ. පැය 24ම භාවනා කරන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතේ වැඩි කාලයක් ගත වෙලා තියෙන්නේ මේ විඳින සංසාර දුක වැඩි කරන. එහෙනම් අපි දුක් වර්ග දෙක නිදින්න ඕන සංසාර පැවැත්ම තුල. එහෙනම් පින්වත්නි මේ දුක විඳේ නැති වුණොත් මොකද වෙන්නේ? සසර දුක වැඩි වෙනවා. එහෙනම් මේ දුක විඳින්න. يعني දුකෙන් මිදෙන දේ විඳින්න. දැන් සම්ප්‍රදායානුකූලව නම් ඉතින් පැයකට වැඩි බණහන් බෑ නේද? දැන් මේ ඔබ පුරුදු වෙලා තියෙන හින්දා මෙහෙම බණහනවද ඉතින්. හැබැයි ඉතින් සමහර පැයක් විතර ගත කරනවා හරි අමාරුයි බණහන. හැබැයි ඉතින් පැය 3-4ක් එක දිගට ඔය තේිනාන්තියම බලාගෙන ඉන්නේ. ඒක කිසිම අමාරුවක් නෑ. ඒක තමයි අපි මේ තැනේ ඇති මේ ඉන්න තැනේ ස්වභාවය. එහෙනම් සංසාරයේ ඔන්න දුකයි. සංසාරේ පැවැත්ම තුළ ඉඳගෙන මොන දේකලක් දුකයි. මේ පැවැත්ම තුළ ඉඳගෙන කරන දේවල් වලින් සැප ලැබෙන දේවල් කියනවා නම් ඉතින් අපිට පුළුවන් ඒකටම ඉන්න. හැබැයි අපි ඉතින් සැපයි කියලා හිතලා බාර ගන්න එකෙන් මොකද වෙන්නේ? ඒක දුකක් වෙනවා. දැන් මෙහි ඉඳගෙන ඉන්නකොට දුකයි කියලා හිතනවා. මේ ඉඳගෙන ඉන්න ඉඳ තමයි දුක ඇති වෙන්නේ කියලා හිතලා මොකද කරන්නේ? දෙදෙනින් එකකට ඇවිදිනවා. ඇවිදිනකොට ටිකක් වේලා. ඊට පස්සේ තමයි මේ ඇවිදින එක දුකයි. ඇවිදගත්තොත් හොඳයි. එහෙම නේද වෙන්නේ? තමයි වෙන්නේ. ඒ කාරණේ තමයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් 9 සමාන. ඉතින් පළවෙනි අධ්‍යයනයේ මාස 10 දුක යොමු වෙනවා.
ඒ වෙනුවෙන් මම හිතන දායකත්වයක් වූ අයරෙන් නානායකර වෙච්ච දීට ගෞරවය ආරාධනා